nè. Bao mì không? Bao mì không? Hey. 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 Hi. අද ඉතින් මායි මල්ලි අපේ චීනාච්චි බලන්නට පළවෙනි වතාව හිස්ස තියන්න බෑනේ. ඒ හින්දා මම මාමණ්ඩට කිව්වා fresh milk පැකට් ගොඩාරියක් තියෙන මෙන්න මේ box එකක් අරන් එන්න කියලා. ඉතින් එයා ඊයේ මේක අරන් ආවා කිව්ව ගමන්ම අදත් ඉතින් වැස්ස දවසක් උදයක් අරන් තමයි අපි යන්නේ. ඈ? හා. Hey. චීනී ඉඳලා මන් දාන ලස්සන වීඩියෝ බලන්න නම් ඔයා දැම්ම මගේ YouTube channel එක subscribe කරගෙන bell icon එක ඔබලා all කියන එක select කරන්න. මේ Chinese ඔලිව් ගහක් මෙතනක් තියෙනවා. ඒකයි. අර ගෙඩිත් තියෙනවා. තේනවද ගෙඩි? මේ වතුර මේ පැත්ත ඈ මේ පල්ලෙහාට මේ එළවලු වගා කරලා තියෙන මල්ලි නිකන් යනවා ගමේ යනවා වගේ වම්බටු ඔව් මයි අම්බෝ පොළවල සයිස් එක මේ වම්බටු කොළ මට සිරි කොළේ එක සයිස් එක යා අර වලාකුළු පොල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ මල්ලි අර අපි අලුත් අවුරුද්දට මේ හැමෝගම ගෙවල් වලට ගියා මල්ලි. මේ අසල්ලාසියනේ මේ ගෙදරට ගියා. හැම ගෙදරකටම ගියා ඇත්තටම. අර අපි මේ කෑම පිගන් අරගෙන අර ගෙවල් වලට යනවා වගේ තමයි අලුත් අවුරුද්දේදී. මේ අපි පවුල හැමෝම කට්ටිය එක්ක මේ අසල්ලාසි ගෙවල් වලට ගියා. මේ ගෙම්බිම් මෙරිලා. අයියෝ. ගෙම්බෝ චොප්පන්ගලා. අයියෝ. මේ මෙතන අලුතෙන් ගයක් හදනවා. මේ පැත්ත ඉතින් හැමෝටම තියෙන එක වගේ ගෙවල් තමයි ලොකු ලොකු. ඔව්. තට්ටු දෙකේ ගෙවල්, තට්ටු තුනේ ගෙවල්. නේ. ඇන්ටි කෙනෙක් ඇහුවා මං කවදද ආවේ කින්දවන්ද කියලා. ඔතනින් පල්ලෙහාට යන්න නොහෙ නෙමෙයි. හා. අර අකුරු ටික අර අර බලන්න දැන් මේ වගේ චයිනීස් අකුරු වගේක් ගහලා තියෙන ලොකු අකුරු එක. තාරාව නෙමෙයි මම හිතන්නේ කුකුල් ඉන්නේ මෙතන. අතන ඉන්න තාරාව එක. බලන්න. ඉන්න කුකුල්. හැබැයි අපේ උන්ට දින සෑහෙන ලොකු වගේ. තාරාවෙකුත් තියෙනවා. අතන බිත්තරේකුත් තියෙනවා. මේ ආරයිආර් කියන වර්ගෙද ඔව් නේද? මේ කුකුල් කොටුව හරිය විතරයි මේ ඉතින් නිවිති තියෙන්නේ යන්නේ. නේ? මට මේ ගමේ වෙන කොහෙවත් නිවිති හම්බුන්නේ නැහැ. දැක්කද නිවිති? මේ බලන්න මම අයිබ්‍රෝස් ෂේප් කරාන් පස්සේ ලස්සන මගේ මූණේ. මේ ගමේ චයිනීස් කට්ටිය පරණ තේ ගස් ගලවලා මේ බලන්න එකතු කරලා තියාගෙන ඉන්න විදිය. මේ මොකටද දන්නවද? මේගොල්ලෝ මේ තේ ගස් වේලලා ඊට පස්සේ ඒවල අතු කඩලා මෙන්න මේ විදිහට මිටි බදිනවා. පස්සේ
ඔයාලා දන්නව නේද ඌලොං ටී කියන තේ ජාතිය? ලංකාවේ අපි නම් බොන්නේ බ්ලැක් ටීනේ. මේ ගමේ කට්ටිය නිෂ්පාදනය කරන්නේ ඌලොං ටී කියන ජාතිය. ඉතින් ඌලොං ටී නිෂ්පාදන ක්‍රියාවලියේ එක පියවරක් තියෙනවා තේකොළ වියලීම කියලා. ආන්න ඒ විදිහට තේකොළ වේලන්න මේගොල්ලෝ ඔන්න ඔය වේලිච්ච තේ ගස්වල අතු ගන්නවා. ඔතන ඉඳලා පල්ලෙහාට යන්න ඕන. දැන් ආච්චිගේ ගෙදරට ළඟයි. ඔය පල්ලෙහා පේන්නේ ආච්චිගේ ගෙදර. බලන්න යන්න. මම ඒක තමයි කිව්වේ බයික් එකක් අරන් එන්න බෑයි කියලා. බෑ බයික් අද්දන්නේ නැහැ. කාර් එකේ නම් එන්න පුළුවන් උඩට. පරස්සම යන්න ඕන. ඔන්න අපි ආච්චිලා ගෙදරට ආවා. ආච්චි ගෙදර තමයි ඇත්තේ. ඔව්. මේ තියෙන ඉතින් අපේ චීනා ආච්චි ඉන්න පරණ ගෙදර. පොඩි ෆ්‍රිජ් එකක් තියෙනවා. ඕන කරන જાති ඉතින් ඔක්කොම තියෙනවා. මගේ හස්බන්ඩ් එයාගේ චීනා අක්කා අයියා ඒගොල්ලෝ හැදිලා වැඩලා තියෙන මේ ගෙදර. මේ ගෙදර තට්ටු දෙකේ ගියක්. දැන් ආච්චි වයසට ගිහිල්ලා ඉන්නේ. මේ ආච්චි මාළු ආච්චි කාබරේ වයසට ගිහිල්ලා මේකේ ඉන්න අමාරුයි නේද මේක හදලා යන් ටික මේ රෙද්දේම හරි ඝනකම් මල්ලි දන්නවද නෑ සිද්ද මේ විදියට ගලාගෙන යන වතුර එහා පැත්තෙන් මතුවෙන විදිය අපි බලමුකෝ. දැක්කද? වහලක් එහෙම වලෙන් ගහලා දීලා නේ ආච්චිට. ඔව්. මේ ළඟදී ගෑවේ වහලේ. මේක උගා පරණ ගයක් මල්ලේ. මේ ඩ්‍රැගන් ෆ්‍රූට් ඔය බිම දිගේ තියෙන්නේ. අර නම් තියෙන්නේ පතොක්. ඔය කටු ගොඩාරියක් තියෙන්නේ ඒ පතොක් වල. දැන් අපි අපේ ගෙදරට යන් ආයේ. එන්න. මේල තියෙනවා චව් චව් වැල. දැක්කද චව් චව් වැල. කකුලේ හොදන් යන්. දැක්කද අතනදී ඇල්ලක් හැදලා තියෙනවා. ෂෝක් නේද? බැම්බු ෂූට්ස් හදලා තියෙනවා. මේ තියෙන චිකන්, මේ තියෙන සුප් එකක්. මේක මං හිතන්නේ සීෆුඩ් ඇන්ඩ් මෂ්රූම් සුප් එකක්. දැන් මයි මල්ලි කන්න තමයි යන්නේ. 钱包哎， කුයිසි. 那看瞅住